1994 ජූලි 27 නාසා පරීක්ෂණ ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම වෙනද වගේම සාමාන්‍ය ආකාරයෙන් පරීක්ෂණ පවත්වමින් සිටියා. මේගොල්ලොන්ගේ එක්ස්රේ දුරේක්ෂණ වලට ඉතා විශේෂ දර්ශනයක් හොයාගන්න පුළුවන් වුණා. එක්ස්රේ දුරේක්ෂණ වලට ලැබිලා තිබුණු දත්ත පරීක්ෂා කරමින් ඉඳපු විද්‍යාඥයෝ බොහොම පුදුමයටපත් වුණා මේ ලැබිලා තියෙන දත්ත දිහා බලලා. ඒ මොකද කියනවනම් එතෙක් මෙතෙක් විශ්වයේ සොයාගත්තු වේගවත්ම තාරකාව, වේගයෙන්ම භ්‍රමණය වෙන තාරකාව ගැන දත්ත එක්ස්රේ දුරේක්ෂණය සටහන් වෙලා තිබුණා. පෘථිවිය වෙනද වගේම ඉතාමත්ම සංසුන්ව නිසල්මන්ව තම පරිභ්‍රමණය සිදු කරමින් සිටියා. ඒත් නාසා ආයතන ඇතුළේ නම් කිසිම නිසල්මන් බවක්වත් සංසුන් බවක්වත් තිබුණේ නැහැ. පරීක්ෂකයෝ මේ ලැබිලා තියෙන දත්ත ඉතාමත් කඩිමුඩියේ විශ්ලේෂණය කරමින් ඉන්නවා. එක තප්පරයකට කිලෝමීටර් 70,000ක් වේගෙන් පරිභ්‍රමණය වන තාරකාවක දත්ත මේ එක්ස්රේ කැමරා පද්ධතිය සටහන් වෙලා තියෙනවා. ඉතින් මේ 1974 ජූලි 24 හොයාගත්තු මේ තාරකා පද්ධතියට මේගොල්ලෝ නෝවා ස්කෝපියල් කියලා නම තියෙනවා. ඒ වගේම මේක හඳුනගන්න මේගොල්ලෝ කෝඩ් එකක් දෙනවා 1748. තවත් දත්ත විශ්ලේෂණය කරගෙන යනකොට මේගොල්ලෝ හොයාගන්නවා මේක පල්ස තාරකාවක් කියලා. නිකම්ම පල්ස තාරකාවක් නෙවෙයි මේක සුපර් පල්ස තාරකා. ඉතින් මේ පල්ස තාරකා ගැන විද්‍යාඥයන්ට මීට කලින් පොඩි පොඩි ඉඟි විශ්වයෙන් හොයාගන්න පුළුවන් කරලා තිබුණාට මේ තරම් දත්ත සහිතව මේ තරම් නිර්වාද්‍ය දත්ත සහිතව පල්ස තාරකාවක් නිකම්ම නෙවෙයි සුපර් පල්ස තාරකාවක් හොයාගත්තු. ඕගොල්ලෝ හිතා ගන්නවත් පුළුවන්ද ග්‍රහලෝකයක් තප්පරයකට කිලෝමීටර් 70,000ක් වේගෙන් කරකැවෙනවා කියන එක. මේක ආසන්න වශයෙන් ආලෝකයේ වේගයට ආසන්න වේගයක්. ඉතින් ඇත්තටම පෘථුවිය මේ විශ්වය අපි නිසල්මන්. ඉතින් පට් ගාලා මේ වීඩියෝ එක අපි කතා කරමු. අපි කොච්චර වේගින් භ්‍රමණය පරිභ්‍රමණය වෙනවද? අපි හැමෝම දන්නවා. දවසකට පැය 24යි. ඒ කියන්නේ පෘථුවිය තම අක්ෂය වටා එක වටයක් යන්න පැය 24 කාලයක් ගන්නවා. මේක අපි හැමෝම දන්න විදිහට සරල භ්‍රමණය කියලා හඳුන්වනවා. ඉතින් මේ භ්‍රමණය නිසා තමයි දිවා රාත්‍රිය ඇති වෙන්නේ, කාලගුණ විපර්යාස ඇති වෙන්නේ, කොරියොලිස් එහෙම නැත්නම් මම්මුලා වීම ඇති වෙන්නේ. අපි මේක වෙනම කතා කරමු. ඉතින් කෙටියෙන් කිව්වොත් කොරියොලිස් කියන්නේ වස්තුවක් උතුරු අර්ධගෝලයේදී දකුණට බර වීම සහ දකුණු අර්ධගෝලයේදී වමට හැරෙන එක. මේක කොරියොලිස් එහෙම නැත්නම් මම්මුලා වීම කියලා හඳුන්වනවා. ඉතින් අපි මේක ගැන වෙනම වීඩියෝකින් කතා කරමු. ඉතින් ලෝකේ එක එක රටවල් වල ඉඳන් බලනකොට දවල් සහ රාත්‍රී කාලවල වල දිගේ වෙනස සිද්ධ වෙන්නේ මේ පෘථිවි පරිභ්‍රමණය නිසා. මේ පෘථිවියේ තියෙන ක්වාටර් ඒරියා කියලා එකක්. ඒ කියන්නේ සමකයේ ආසන්න ප්‍රදේශය. මේ ප්‍රදේශයේදී පෘථිවියේ සාමාන්‍ය පරිභ්‍රමණ වේගය පැයට කිලෝමීටර් 1670ක් වෙනවා. දර වශයෙන් පෘථිවිය තප්පරයකට මීටර් 465ක වේගෙන් පරිභ්‍රමණය වෙනවා. අපි මෙච්චර වෙලාවක් කතා කරේ පෘථිවියේ භ්‍රමණය ගැන. දැන් අපි යමු පෘථිවියේ පරිභ්‍රමණයට. ඉතින් පෘථිවිය තමා වටා කරකැවෙමින් සූර්යයා වටත් යන එකට තමයි පරිභ්‍රමණය කියලා කියන්නේ. ඉතින් මේ පෘථිවිය පරිභ්‍රමණය වෙන්න ගත වෙන කාලය දවස් 365.5ක්. ඔයගොල්ලෝ හිතන්නේ කොච්චර වේගෙන් යනවද කියලා. පෘථිවිය සූර්යයා වටා එක වටයක් යන දවස් 365.5ක් ගන්නේ. ඉතින් මේ දවස් 365.5කින් පෘථිවිය සූර්යයා වටා එක වටයක් ගිහලා ඉවර කරන්නේ පැයකට කිලෝමීටර් 1,70,000ක වේගින් ගමන් කරනවා. හිතා ගන්නවත් බෑ නේද? මේක දල වශයෙන් 29.78ක්. තප්පරයකට කිලෝමීටර් 29.78ක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවද පෘථිවිය සූර්යයා වටා එක වටයක් යනකොට කොච්චර දුරක් ගන්නවද කියලා? මේ පැයට කිලෝමීටර් 1,70,000ක් වේගින් දවස් 365.5ක පෘථිවිය යන්නේ කිලෝමීටර් මිලියන 940 දුරක්. හිතා ගන්නවත් පුළුවන්ද? කිලෝමීටර් මිලියන 940 දුරක් පැයට කිලෝමීටර් 1,70,000ක වේගෙන් දවස් 365.5ක් ඇතුළත ගිහිල්ලා ඉවර කරනවා පෘථිවිය. ඕගොල්ලන්ට අහස දිහා බලුවම හිතා ගන්නවත් පුළුවන් අපි එච්චර වේගෙන් භ්‍රමණය පරිභ්‍රමණය වෙනවා කියලා. නිකම්ම නෙමෙයි. පැයට කිලෝමීටර් 1,670ක් වේගෙන් තමා වටා කරකැවීම තමයි මේ පැයට කිලෝමීටර් 1,70,000ක් වේගෙන් පෘථිවිය තමන්ගේ යන්න ඕන පාත් එක. එහෙම නැත්නම් සූර්යයා වටා ගමන් කරන්නේ. අපි මෙතන තව ටිකක් ඈතට යමු. මේක ඊට මෙතන තව පොඩ්ඩක් ඈතට යමු. මේක ටිකක් පෘථිවියෙන් ඈතට යන්න තවත් රසවත්. හරිද? අර මෙලිබන් චොක්ලට් ක්‍රීම් බිස්කට් වගේ. ඉතින් සූර්යයා ප්‍රමුඛ කරගත් අපේ ග්‍රහලෝක පද්ධතියට අපි කියනවා ගැලැක්සි එක කියලා. ඉතින් මේ අපේ ගැලැක්සි එක පිහිටලා තියෙන මිල්කි වේ කියන අපේ මන්දාකිණී එක ආම් එකක කොනක. එන පෘථිවිය තමා වටා කරකැවෙන ගාම්ම පෘථිවිය සූර්යයා වටා කරකැවෙනවා. ඒ වගේම තමයි සූර්යයා අපේ ගැලැක්සි එක අරගෙන මේ මිල්කි වේ එක වටේ කරකැවෙනවා. එහෙම නැත්නම් අපේ සෞර ග්‍රහ මණ්ඩලය කොච්චර වේගකින් මේ මිල්කි වේ එක වටේ යනවද කියලා. මම දන්නවා. මම මේ කියලා කියන ඉලක්කම ඔයගොල්ලෝ කවුරුත් විශ්වාස කරන්නවත් නැති තරම් ඉලක්කම. පැයට කිලෝමීටර් 8,28,000ක් වේගෙන් අපේ සෞර ග්‍රහ මණ්ඩලය මිල්කි වේ එක වටේ කරකැවෙනවා. ඉතින් අපේ සෞර ග්‍රහ මණ්ඩලය මිල්කි වේ එක වටේ මෙහෙම යන අතරේ මිල්කි වේ එකත් තම අක්ෂය තමන්ගේ මධ්‍ය ලක්ෂය වටේ කරකැවෙනවා. ඔයගොල්ලෝ හිතන්නේ මිල්කි වේ එකේ මධ්‍ය ලක්ෂය මොකක් වෙන්නේද කියලා? හැම මන්දාකිණියක වගේම අපේ මන්දාකිණියත් මැද මධ්‍ය ලක්ෂය වෙන්නේ සුපර්නෝවා බ්ලැක් හෝල් එකක්. අපි මේ වීඩියෝ ඉස්සරහට කතා කරමු සුපර්නෝවා බ්ලැක් හෝල් එකක් කොච්චර වේගෙන් භ්‍රමණය වෙනවද කියලා. ඊට කලින් අපි
දැන් ඉන්න තැන අපේ මිල්කි වේ එක කොච්චර වේගෙන් භ්‍රමණය වෙනවද කියලා බලමු. අපේ මිල්කි වේ එක සුපර්නෝවා බ්ලැක් හෝල් එක වටේ තප්පරයකට මීටර් 230ක වේගෙන් කරකැවෙනවා. ඉතින් මේ අතරේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මිල්කි වේ එක වටේ යන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා ඔයගොල්ලෝ දන්නවද? හරියට මිල්කි වේ එක වටේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ එක වටයක් යන්න අවුරුදු මිලියන 250ක් ගත වෙනවා. අවුරුදු මිලියන 250ට විද්‍යාඥයෝ කියන්නේ ගැලැක්ටික් ඉයර් එකක් කියලා. ඔයාලා දන්නවද මීට කලින් වතාවේ අපේ සෞරග්‍රහ මණ්ඩලය මිල්කි වේ එක වටේ එක වටයක් සම්පූර්ණ කරනකොට අපේ පෘථිවිය මොන වගේද තියෙන්නේ නැද්ද? ඒ කාලේ පෘථිවිය ඩයිනෝසර්ලා තියෙන්නේ. මිනිස් ජීවය ගැන අදහසක් නැහැ. ඒ වුණාට පෘථිවිය ඩයිනෝසර් යුගයේ තමයි තිබුණේ ඒ කාලේ. ඉතින් මේ හැම චලනයකම, හැම භ්‍රමණයකම, හැම පරිභ්‍රමණයකම තියෙන පුදුමාකාර දේ තමයි මේ හැම දෙයක්ම ස්වභාවිකවම එක පාත් එකකට සෙට් වෙලා තියෙනවා. මේක හරි ස්වභාවික සංසිද්ධියක් විදියට තමයි අපිට පේන්නේ. ඒ වුණාට තාම විද්‍යාඥයන්ට පැහැදිලි කරගන්න බැරි මොකද්ද බලවේගකින් මේ සියල්ල පාලනය. අපි දන්නේ මේ සියල්ල පාලනය කරනවා කියලා විතරයි. අපි දන්නේ ඒ මොකද්ද කවුද කොහොමද කියලා. හැබැයි ඒකට අපි ලස්සන වචනයක් දීලා තියෙනවා. ඒ තමයි ස්වභාවික සංසිද්ධීන් කියලා. ඉතින් මේ විශ්වයේ මේ වෙනකන් අපි සොයාගෙන තියෙන හැම ග්‍රහලෝකයක්ම, මන්දාකිනියක්ම, සෞරග්‍රහ මණ්ඩලයක්ම, හැම තාරකාවක්ම, හැම දෙයක්ම මොකක්ම හෝ නිශ්චිත මාර්ගයක නිශ්චිත කඩේම් ඔස්සේ නිශ්චිත කාලරාමුවල නිශ්චිත වේගයකින් චලනය වෙනවා. ඉතින් මේ සියලුම ස්වභාවික සංසිද්ධීන්, ස්වභාවික කාලරාමු සහ ස්වභාවික මාර්ග වල නීති එකක්වත් පිළිපදින්නේ නැතුව යන එකම තරු ජාතියක් තියෙනවා. මේ තාරකා මේ වෙනකොට විද්‍යාඥයන්ට හම්බෙලා තියෙන 3යි. මේවට නිශ්චිත ගමන් මාර්ගයක් නැහැ. මේ තාරකා සියලුම ගමන් මාර්ග ක්‍රොස් කරගෙන ඉතාමත්ම වේගෙන් ගමන් කරනවා. ඉතින් තාම මේ ගැන විද්‍යාඥයන්ට හරි පිළිතුරක් දෙන්න බැරි වෙලා තියෙනවා. මේවා කොහෙන්ද එන්නේ? කොහෙටද යන්නේ? මේවට මෙච්චර වේගයක් ලැබෙන්නේ කොහොමද කියන එක ගැන තාම ඉතාමත්ම ලොකු අභිරහසක්. ඉතින් ඔයගොල්ලෝ channel එක subscribe කරලා නැත්නම් මේ වගේ වීඩියෝ බලන්න ඔයගොල්ලෝ කැමති නම් දිගටම channel එක subscribe කරලා bell icon එක ඔබ තියාගන්න. අපේ solar system එකේ වයස, ඒ කියන්නේ සූර්ය ප්‍රමුඛ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වයස මේ වෙනකොට විද්‍යාඥයෝ ගණන් කරලා බලලා තියෙන විදිහට අවුරුදු බිලියන 4.5. ඒ වුණාට තාවම අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මිල්කි වේ එක වටේ ගමන් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ වට 20ක් විතරයි. ඒ කියන්නේ අපි මිල්කි වේ එක වටේ යන පටන් ගන්න තාම ගැලැක්ටික් ඉයර්ස් 20ක් විතර තමයි ගෙවිලා තියෙන්නේ. මේ විදිහට බලුවම අපි කොච්චර අලුත්ද කියලා හිතෙනවා. ඒ වුණාට මේකේ වේගය, භ්‍රමණ වේගය සහ දුර ගැන හිතනකොට අපි කොච්චර පරණයිද කියලා හිතෙනවා. ඉතින් අපි වීඩියෝ එකේ අන්තිම හැරට ඇවිල්ලා ඉන්නේ. අපි කතා කරමු දැන් විශ්වයේ වේගවත්ම භ්‍රමණය සිද්ධ කරන තාරකාව සහ විශ්වයේ වේගවත්ම භ්‍රමණය සිද්ධ කරන වස්තුව. මේ දෙක ගැන. මම වීඩියෝ එක පටන් ගන්නකොට කිව්වා වගේ විශ්වයේ වේගවත්ම භ්‍රමණය සිද්ධ කරන්නේ නියුට්‍රෝ ස්ටාර්ස්. මේ වයින්ොත් නෝවා ස්කෝපි කියන නියුට්‍රෝ ස්ටාර් එක තමයි දැනට හොයාගෙන තියෙන විදිහට වේගෙන්ම භ්‍රමණය වෙන්නේ. අපේ පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වෙනවා කියලා. පැය 24 කාලයක් කරා. මේ වගේ මේ නෝවා ස්කෝපි එක එහෙම නැත්නම් කෝඩ් නම්බරයෙන් හඳුන්වනවා නම් J1778 කෝඩ් නම්බරේ අදාළ තාරකාව එක තප්පරයකට කිලෝමීටර් 70000ක් වේගයෙන් භ්‍රමණය වෙනවා. ඉතින් මේ වේගය හර්ට්ස් වලට හැදුවොත් මොකද මෙච්චර වේගයක් PV හැට පේන්නේ නැති නිසා මේක අපි හර්ට්ස් වලින් කියන්න පුළුවන්. හර්ට්ස් 716ක වේගයක් තියෙනවා මේ තාරකාවට. ඉතින් මේක දල වශයෙන් ආලෝකයේ වේගයෙන් 125ක වගේ වේගයක්. ඊළඟට මේ විශ්වයේ තියෙන වේගයෙන්ම භ්‍රමණය වෙන වස්තුව ගැන කතා කරමු අපි. දැනට විද්‍යාඥයෝ හොයාගෙන තියෙන විදිහට එක්ස්ට්‍රීම් රොටේට් එකක් තියෙන වස්තු තමයි බ්ලැක් හෝල්ස් කියන්නේ. ඉතින් බ්ලැක් හෝල් එකක් සාමාන්‍යයෙන් සුපර්නෝවා බ්ලැක් හෝල් එකක් විශේෂයෙන් ආලෝකයේ වේගයට වඩා එකක් අඩුවෙන් තමයි භ්‍රමණය වෙන්නේ හැමතිස්සෙම. මේ වයින්ොත් මෙසේරියා කියන බ්ලැක් හෝල් එක තමයි වැඩිම වේගයෙන් භ්‍රමණය වෙනවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙන එක. ආලෝකයේ වේගෙන් 99 ගුණයක්. ඒ කියන්නේ ආලෝකයේ වේගයට වඩා එකයි අඩු ආලෝකයේ වේගය වගේ 99 ගුණයක් වේගෙන් භ්‍රමණය වෙනවා මේ මෙසේරිස් කියන බ්ලැක් හෝල් එක. ඉතින් විශ්වයේ තියෙන වේගවත්ම භ්‍රමණය මේකට සමහර වෙලාවට විද්‍යාඥයෝ කියනවා මේකට ආලෝකය පවා ඇදලා ගන්නවා කියලා. ඉතින් මේ වගේ බ්ලැක් හෝල් එකකට ග්‍රහලෝක වර්ග අතරු මේ විශ්වයේ තියෙන සියලුම දේවල් හරිද? මේ විශ්වයේ තියෙන සියලුම දේවල් යටත් මේ වගේ වේගකින් භ්‍රමණය වෙන බ්ලැක් හෝල් එකකට සුපර්නෝවා බ්ලැක් හෝල් එක කියන්නේ ඒකයි මේවට. බ්ලැක් හෝල් එහෙම නැත්නම් කළු කුහර. මේ වචනේම තියෙන්නේ එතන ආලෝකයටවත් ගමන් කරන්න බැරි තරම් ග්‍රැවිටි එකක්. මේක මේ කරකැවෙන වේගය නිසා තම එක අක්ෂයක් වටා මේ කරකැවෙන වේගය නිසා එතන සුපර් ග්‍රැවිටි එකක් හැදලා තියෙනවා. මේ ග්‍රැවිටි කොච්චරද කියනවනම් يعني මේ ගුරුත්වාකර්ෂණය කොච්චරද කියනවනම් මේ ගුරුත්වාකර්ෂණය හරහා ආලෝකයටවත් ගමන් කරන්න බෑ. ඉතින් මේ ආලෝකයටවත් ගමන් කරන්න බැරි හේතුව නිසා තමයි මේවා ඉතාමත් අඳුරු ස්වරූපයෙන් තියෙන නිසා මේවට බ්ලැක් හෝල් කියලා
අපි හඳුන්වන්නේ. ඉතින් මිල්කි වේ එක අපේ ගැලැක්සි එක මේ අපේ පෘථිවිය භ්‍රමණය මේ දේවල් සියල්ලටම සාපේක්ෂව ගත්තාම මේ බ්ලැක් හෝල් එක භ්‍රමණ වේගය අපිට හිතා ගන්නවත් බැරි තරම් වේගයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි අපේ පෘථිවිය. අපි පෘථිවියෙන් පටන් ගත්තේ. ඊළඟට අපේ මන්දාකිනිය, සූර්ය ප්‍රමුඛ මන්දාකිනිය. ඊට පස්සේ අපේ ගැලැක්සි එක, අපේ මිල්කි වේ එක වටේ, මිල්කි වේ ගැලැක්සි එක වටේ යන අපේ සෞරග්‍රහ මණ්ඩලය. මේ සියල්ලම කැරකිලා යන්නේ ඇදිලා යන්නේ මැද තියෙන සුපර්නෝවා බ්ලැක් හෝල් එකට. ඉතින් විද්‍යාඥයෝ සැක කරනවා මේ සුපර්නෝවා බ්ලැක් හෝල් එකකින් සපයන ශක්තිය, සුපර්නෝවා බ්ලැක් හෝල් එකකින් අරගෙන දෙන මේ ස්පීඩ් එක තමයි කියලා එතනින් උඩ මෙහෙම කේතුවක් වගේ උඩට තියෙන මේ සියලුම පරිභ්‍රමණ සහ භ්‍රමණ වලට බලපාන්නේ. ඉතින් මේක දැනට මතයක් විතරයි විද්‍යාඥයන්ට තියෙන. තාම මේක විද්‍යාත්මකව හෝ ගණිතමයව තහවුරු කරලා නැහැ. මගේ අවසාන වචන සල්පය. ඔයා පුටුවට වාඩිලා මේ වීඩියෝ එක බලනකොට මම මේ පුටුවට වාඩිලා මේ වීඩියෝ එක රෙකෝඩ් කරනවා. අපි අපේ පෘථිවිය අපිවත් අරගෙන පැයට කිලෝමීටර් 1670ක් වේගෙන් කරකැවෙනවා. ඒ කරකැවෙන ගාම පැයට කිලෝමීටර් 1,07,000ක් වේගෙන් සූර්යයා වටාත් කරකැවෙනවා. ඒකත් එහෙම කරකැවෙන ගාම සූර්යයා අපේ ග්‍රහලෝක සෙට් එකත් අරගෙන මිල්කි වේ එක වටේ පැයට කිලෝමීටර් 8,28,000ක් වේගෙන් කරකැවෙනවා. ඉතින් ඒකත් එහෙම කරකැවෙද්දී අපේ මිල්කි වේ එක තප්පරයකට කිලෝමීටර් 230ක වේගයෙන් පල්ලෙහාන් තියෙන බ්ලැක් හෝල් එක වටේ කරකැවෙනවා. ඉතින් මේ ඔක්කොමත් එහෙම කරකැවෙද්දී පල්ලෙහාන් තියෙන සුපර්නෝවා බ්ලැක් හෝල් එක ආලෝකයේ වේගයට ආසන්නම වේගයෙන් තම අක්ෂය වටේ කරකැවෙනවා. මේ පෘථිවියේ ජීවය නිර්මාණය වෙලා තියෙන කරකැවිල්ල මත. සෛලයක් ගත්තාම නැත්නම් එක අංශුවක් ගත්තාම ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන මේවා තමයි අක්ෂයක් වටේ අක්ෂයක් වටේ කරකැවෙනවා. සෛලයක් ගත්තත් ඒක ඇතුළේ තියෙන ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන කරකැවෙනවා. අපහු අපේ ශරීරයේ ඇතුළට යන්න මේක බෙදාගෙන චූටිම තැනට ගිය ඒ චූටිම තැනත් මොකක් හරි එකක් වටේ කරකැවෙනවා. ඉතින් මේ පෘථිවිය සහ මේ සියලුම ජීවීන්ගේ ඝන ද්‍රව වායු ඇසට පේන නොපෙනෙන මේ සියලුම දේවල් වල පැවැත්ම එහෙම නැත්නම් මේ ජීව ශක්තිය කියන එක පවතින්නේ ඒන්ෂියන් තියරිස් වලට අනුව මේ පරිභ්‍රමණ නිසා. මේක කිසිම තැනක විද්‍යාඥයෙක් කියලාවත් කිසිම තැනක විද්‍යාඥයෙක් තහවුරු කරලවත් නැහැ. ඒ වුණාට මේ ලෝකෙ විවිධ දැනුම් පද්ධතින් තියෙනවානේ. දැන් නූතන විද්‍යාත්මක දැනුම් පද්ධතිය අනුව මේක මෙහෙම වෙන්න බෑ. ඒ වුණාට පෙරදිග දැනුම් පද්ධතින් වලට අනුව මේ විශ්ව ජීවය පවතින්නේ මේ හරි දෙයක් මොකක් හරි දෙයක් වටේ කරකැවෙන එක මත. ඉතින් මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න කැමති නම් channel එක subscribe කරලා bell button එක ඔබලා bell icon එක ඔබලා notification on කරලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් රසබර වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන on earth YouTube channel එකේ මම සමු කරනවා. මම නිපුන් චන්ද්‍රවංශ.